යාළුවනේ කොහමද පිළිගන්න මිස්ටර් දුක්ඛායෝඩ චැනල් එකට අද අපි ගන්න යන්නේ මයින්ක්‍රාෆ්ට්. හරි. එස්සේන යාළුවනේ මේ වෙතට වහින මේ ගැන වැඩි ගණන් ගන්න එපා. අපි විලේජ් සොම්බිස්ලට ගෝල්ඩන් ඇපල් දුන්නා. දැන් යාළුවෝ විලේජර්ස්ලා වෙලා හෙලෝ යාළුවනේ කොහමද ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරාද මිස්ටර් දුක්ඛායෝඩ චැනල් එක? සබ්ස්ක්‍රයිබ් කරලා සාද්දේ නැහනේ. සාද්දේට අපි දාගමු. යාළුවනේ ඔයාලා මිස්ටර් දුක්ඛායෝඩ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරාද? අන්න දැක්කද? යාළුවා සබ්ස්ක්‍රයිබ් කළා. දෙන්නම සබ්ස්ක්‍රයිබ් කළා. ගන්න එකයි. දැන් අපිට රෑ වෙනකල් පොඩ්ඩ වෙලා බලන් ඉන්න වෙනවා යාළුවනේ. මොකද රෑ වෙනකල් බලන් ඉන්නෝනේ මෙයාලා බුදිය ගන්නකල්. මෙයාලා බුදිය ගන්නකල්. අය පොඩ්ඩක් අපිට සිරින අරබමු. මේ හරි කේව්ස් පවා තියෙනවා. හොඳයි සුපිරි. හොඳයි නියමයි කැලයක් තියෙන්නේ. අපිට තියෙනකල් ගස් එහෙම කපා ගන්න පුළුවන්. කන්දකුත් තියෙනවා කන්දු තියෙනවා හොඳයි අවුලක් නැහැ. ඊට පස්සේ යාළුවනේ තව මොනවාද ඉතින් මේක ගැන දන්නේ නැතුව නෙවෙයිනේ කට්ටිය. දැන් ඉතින් රෑ වෙනකම් මොනවාද ගන්න කියලා තමයි බලන් ඉන්න ඕනි අපි. මෙතනින් දුම් ගියාගේ දැක්ක. අන්න අර කට්ටියකින් මොකක් කරි වුණා. දුම් දැම්ම නේද නේ එකපාරටම. හරි කමනේ හරි මේ පැත්තට විලේජ් එක තියෙනවා විලේජ් එක අපි අර පැත්තෙන් නම් ගියා මේ පැත්තට නම් ආවේ නෑ මේ පැත්තේ තවුලක් කියන්නත් නෑ එළවලුවෙන් වගා කරලා දෙනවා සුපිරි පොටැස් එක අපිට කලින් හිටියා බලු අතරස් දාන් මොනා කන්ද මේ බලු යාළුවා යාළු කරගන්න තිබ්බා මගේ අතේ මේ වෙලාවේ මස්කටු තිබ්බනම් හැබැයි යාළුවනේ මස්කටු නේ බඩිම තමයි. ඊකට කමානේ අපි දැන් මේ කැවිල්ලා හද්ද පරණ විලේජ් එකක් යාළුවනේ ඔයාලත් පේන නැති මකුළුවේම වැල්ලා එන්නට පරණ වෙච්ච විලේජ් එකක්. අපි දැන් මේ විලේජ් එක ගොඩ ගන්න තමයි යන්නේ. මේ විලේජ් එක ගොඩ ගන්න එකත් ලේසි වෙන එකක් නැති වෙයි. මොන වගේ සතුරු ආක්‍රමණ වලට මුහුණ දෙන්න වෙයිද දන්නේ කියන්න බෑනේ යාළුවනේ. යන්නකයි ප්‍රශ්නය. හරි. අයියෝ. මොකද කරන්නේ දැන් මේ ගැව්වොත් එහෙම මුල්ලේ යන්නේ කොහෙටද දන්නේ. පොඩක් ගහලා බලමු වැදෙන්නේ නෑනේ. මේ මොකක් හරි වෙලා යම් කිසි දෙයක් වෙලා අන්න දැන් වේදෙනවා. හරි මේ දුන්න බය නැද්ද අපිට පේනවා මෙතන කැප්ටන් කෙනෙක් ඉන්නවා ඇහැක් වහගෙන. හරි ඉතින් දැන් රෑ වෙනකල් ඉතින් කට්ට කකා බලන් ඉන්නවා. එතකල් මොකද අපි කරන්නේ යන එකයි ප්‍රශ්නේ. ඒක රෑ වෙනකල් බලන් ඉන්න ඕනේ. දැන් තමයි රෑ උනේ. අන්න දැක්කද යත් ඔව් කියනවා. හරි යාළුවනේ ඔයාලා බුදිය ගන්න. එතකල් මං අර එක්ක ඉන්නම්. මොකද සොම්බිස් තවත් මටත් කෙලවෙනවා. ඔන්න දාගමු. අපි කොහොමත් ටික ගෝල්ඩන් ඇපල් ටිකක් ගමු. හරි හොඳට. අපි ගාව දැන්ට මෙන්න මේ බත් ටික නම් තියෙනවා. ඔයාලට මතක අපේ පළවෙනි සීසන් එකේ තමයි මේ බත් ටික වල හම්බ වුනේ. දැම්ම කියලා බලාගත් නෑ. අපිට ඩයමන්ඩ් නාමස් එහෙම දාගන්න පුළුවන් වුණා. තව අපිට ඊතල වගේ ටිකක් තිබ්බනම් දුන්නත් හරි. මෙන්න රතු පාටිද කොළ පාටි. සුපිරි. මෙන්න මේ මහා විශාල කරදරයක් වෙලා තියෙන්නේ මේක. අන්න දැන් නම් නිදහස් අත. හරි දැන් එනම් කමු කන්න බෑ. මං හිතුවේ කැරට් එක කන්න පුළුවන් කියලා හාව කනවා. එනු සටන්ට ගනු කඩුව. ඒ නිදා ගන්න යාළුවා. නිදා ගන්නවා. නිදා ගන්න යාළුවා ඔයා. එයා මේ රෑ මොනා කරයිද දන්නේ. නිදා ගන්නවා. මේ මොන විලේජර්ස් අද මන් දැක්ක පොඩ පැත්තට බලන්න. එයා නිදාගෙන ගන්න නිදාගත්තද නිදාගත්ත නේද හරි. සුපිරි.
මෙන්න මේ කොළ කෑලි ටික කඩාගමු. සුපිරි. දැන් හරි. මෙන්න මේ අත්තක් කඩාගමු. ඌව කරන්න යනවා පැයක් විතර එපා වෙනවා. ඒක දැන් අපි ගන්න ඕනි පාන් වගේ යමක්. අපි ගාව පාන් එකක් තියෙනවා. හරි. දැන් අපි හරියට මේ දෙන්නගේ මැද්දට මේ පාන් එක ඩ්‍රොප් කරගත යුතු වෙනවා. ඒක තමයි සත්‍යය. පොඩ මෙන්න පොඩ ළඟට යමු. හරි. ඔන්න එන යවුවා. හත්වලාමයි ගියේ වැඩි තැනකනේ. ඔයාලා නැගිටින්න එපා. ඔහොම ඉන්න. අන්න හරි. දැන් ඉන්නේ. නැගිටින්න එපා. දැන්වත් හරියට වැටිලා. චිත්ත. ඒ පාර හොද්දියා. මේක දාන්න මෙයා ඊට පන්දක් පැයක් කරන්නේ. හරි කමනේ. එතකල් ඔයාලා මේක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? ඔයා සබස්ක්‍රයිබ් කරේ නැතුවට කමක් නැහැ විලේජ්. හොඳේ. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරන් යන්න. ලයික් කරන් යන්න, බෙල් එකෙන් ක්ලික් කරන් යන්න. අපි දැන් විලේජර්ස් ලෙන් ආවම විලේජ් ඔයා මගේ YouTube එක සබස්ක්‍රයිබ් කරාද? හරි ගාන්ට වෙන්න. දැන් අපි එනවා මෙතනින් පොඩක් පැත්තකට වෙලා ඉමු. එනම් කොල්ලෝ අපි ගියා. දැන් ඉතින් අපි මෙතන රාල තම්බන්න නෙවෙයි යාළුවනේ. දැන් අපි මොකද කරන්න ඕනි? එක අපි නිදාගෙන යන්න ඕනි. එහෙනම් දැන් නිදාගෙන යමු. පොඩි කැස්සක් ගන්න නැද්ද ඉතින්? අපි ඉතින් විනාඩි 5ක් විතර බලන් ඉමු. විලේජර්ස්ලා මොන වගේ දේවල් සිද්ධ වෙලා තියෙයිද දන්නේ. හරි. අයි පොඩි පුෂ්කා සද්දයක් මට ස්පීඩ් මොකද්ද මල්ලි ඒ උනේ. මම කියවනේ මට පුෂ්කා සද්දයක් වගේ එනවා කියලා. මගේ කන් දෙකොන්ට ඇහෙනවා. ඔය යාළුවන්ටවත් ඇහුන්නේ නැහැ නේද ඒක? හොඳට පියාමස් දාංගට නැත්තම් ආයේ තමයි වෙන්නේ. අපිටත් ටිස් ගාලයි ටිස් ගාලයි අන්ත. ආනේ යාළුවා. ඔහට කොහමද? ගොඩ කාලෙකින් දැක්කේ. හරි. අපි මොන හරි බලන්නකෝ. මෙන්න මේක ගන්න ඕනි. හරි. ඒකත් හරි. ඊට පස්සේ අපි බලන්න යන් දැන් විලේජර්ස් ඉන්නවද කියලා. දැන් හරි යාළුවනේ. ඔන්න ඉතින් අපේ වැඩේ සාර්ථක වෙලා මෙන්න එතන චූටිය කෙනෙක් නිකන් ලොකු වෙලා නැහැ. කොහොම එකල්ලා මේ කට්ටියගෙන් ටික දෙනෙක් එළියට පැනගෙන හරි ඉතින් ඔයාලත් එන්න ඉතින් ඔතනට බකන් දාගෙන ඉන්න ඕන. එන්න යාළුවනේ එළියට. ඔයාලගේ ගම එන්න එළියට. දැන් ඔයාලා නිදාස් කිරිල්ල. දැන් මම යනවා නිදාගන්න. අපි මේ දෙන්නාද මගේ බඩු ගන්න ඔයා කවුද එන්නවට දෙන්නේ. තාම රෑ වෙලා නැහැ. එහෙනම් ඉතින් නිදාගන්න තුලට යමුනේ. හරි. හරිම නිස්කලංක පයිසෙල්ලා. රස්සක් තේන තෙක් මානෙකවත් නෑ. යාළුවනේ එන්න එළියට. ඔයාලා දැන් නිදහස් කුරුල්ලෝ. යාළුවනේ එන වෙලාවට අපිට මොකෝ ආවන්ද? එක්ක මැරේ නැත්තම් ඉන්නේ. ඔය උතන්ට ගගා ඉන්නේ. ඒ කොච්චර ඉන්නේ දන්නේ පොඩි අපි ගාව දැන්ට තියෙන්නේ බඩු ටිකක් තියෙනවා. දැන් අපි ඒක කරන් ඉන්නවා. අපි ඉතින් සංක්‍රමණිකයෝ වගේ සංක්‍රමණය වෙලා යන්. ඒ කිව්වොත් ඒට ප්‍රධාන හේතුවක් ලෙස මට කියන්න පුළුවන්. එක තැන හිටියාම කම්මැලි වැඩි යාළුවනේ. මේ වගේ අත්‍යවශ්‍ය නොවන දෑ තියලා දාලා තියන්න. මේකත් අපිට ඕන වෙනවා. වතුර බකට් එක ගන්නම් අපිට ඕනි වෙනවා.
අපිට අත්‍යවශ්‍ය වෙන දේවල් ටික තියලා ගිහිල්ලා අත්‍යවශ්‍ය නැවනක් නෙද අපි තියලා බෙඩ් එක ගන්න අනිවාර්යෙන් ගන්න ඕනේ. ඇයි කියලා හොන්න එපා. හරි. එහෙනම් යාළුවනේ අපි මේ විලේජ් එක යථා තත්ත්වයටපත් කරා. එහෙනම් කොල්ලෝ අපි ගියා සොලිඩොට් එක. මට පොඩ්ඩක් බලා ගන්න ඕනේ. අපි දැන් යන්නේ කවුරුවත් නොගියපු තැනකට. නෑ ගිහලා තියෙනවා එන්ඩ් ඩ්‍රැගන්ගේ ලෝකෙට. දෙක වම් බය වෙන්න එපා. ඇයි දන්නවද දැන් මේක බලමු මෙහෙම යවපුවාම කොහෙටද ගියේ? අපිට කියන විදිහට යන්න ඕනි අර දිශාවට. ගේනම් අපි ගේනම් කොල්ලෝ අපි ගියා කියලා අපි ගියා. යන්න ඕනි මෙන්න මේ දිශාවට. අපි එහෙනම් යමු. මේ පුත්බාධක හැමෝම තේරෙටම යනවා. මේ කොච්චි ග්‍රාමයක් දැන් දැක්කද තේනේ. දැන් අපි කොහෙටද යන්න ඕනි? ගෙත් පෙන්නන්නේ අර දිශාව බලා පිටත් යන ලෙස අපිට අඟ වෙලා තියෙනවා. හත්තරම ගියා නේද? අනේ වැටෙන්න අනේ. හරි. තෙන්නේ මේ දිශාව නම් අපිත් යයි ඒ දිශාවට ගන්න කඩුව අතට. සියයට ගන්න කඩුව. හරි එහෙනම් අපි දැන් මහා ඝන කලාවක් පහු කරගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. ඝන කැලෑවක් නෙවෙයි මහා සුළි කුණාටුවක්වත් මම මේ ගමන නවත්තන්නේ නෑ යාළුවනේ. යම් පෙරටම එලා යන්න තමයි තියෙන්නේ. හරි කියන්නේ හදිසි නෑ. යනවා මෙතනින් ඉක්මනට ගාට ඉන්න නැතුව. කුකුල් මස් නිකන් ලැබුණු දේ කටට දාගන්න ඕනේ. වැස්සත් නවතින්නේ නැති පාටයි. ඇයිද දන්නේ? දැන් අපි කොයි දිශාවද යන්න ඕනි? එතකොට වෙන්නනේ මේ දිශාව. හරි. කියනම් කොල්ලෝ අපි ගියා කියලා යන්න. අර රවුන්ඩ් එක එනකල් ඉන්න වෙයිනේ. බලමු එන්නේ එන්න දාගත්තා ගියා. කැරට් ටිකක් කමුනේ. පොඩක් නැවතිලා හිමීට කැමර ටිකක් කාලයක්. හරි let's go. ගන්න අතට කඩුව. මේක කිලෝමීටර ගණන් යන්න තමයි තියෙන වැඩේ. හරි යාළුවනේ මං එතනට එක්කගෙන යනකල් අපි මේක පොඩ්ඩක් වෙලා නවත්තමු. හරි නේද? ඔව් රෙඩි. ඕකේ. අපි දුක් කටළු බාධක පසු කරගෙන ගොඩක් දුර ආවා. දැන් කොහෙටද යන්න ඕනි? අන්නර පැත්තට දැන් අපි යන්න ඕනි. මට පාරක් දෙන්න. අම්මට සීරිස් කේඩනා. ඔරයකෝ ගේමද? එන්නේ අම්මට සීරිස් කෙලවෙනවා දුම. මේ අයියා අපි ඉවරයි. එංග පිච්චුනද? ඇයි යන්නේ? බය හිතුනද? ඇයි ඉන්නේ? කියලා අහන්න වෙන්නේ. අලුත් විලේජ් එකක්. අලුත් විලේජ් එක අපි දැන් ගොන් වැඩක් කරන්න යන්නේ.
රෙඩි වෙලා ඉන්න යාළුවනේ. දෙන්නේ අද මං අයන් ගලන්ට කෙලියා. අප්පට දුවපන්. මට සිරි කෙලියා දුපපිය බල්ලෝ. මට සිරි හොත්තලාමයි කෙලියා නේද තාප්පෙටම. ඔන්න හොඳ පණ යනවා. හුස්මක් ගන්න. පිට කරන්න. දැන් අයන් ගොලම්ගේ අවසාන කැමැත්ත ලියා ගන්න. මං එනවා බොස් හොයාගෙන. එහෙනම් ඒ විලේජ් එක හොයාගන්නකල් පොඩ්ඩක් වෙලා බ්‍රේක් එකක් ගමු අපි. හරි නේද? හරි යාළුවනේ ඉතින් පුදුම ගේමක් ගහලා මම මෙතන හොයාගත්තා. අර ඉන්නේ අපිට කෙලපු විලේජ් ඕකට මම දෙනවා දෙයින් වෙනකල්. අපි යාමස් ටික දාගමු මට මම මේ ගැන හොයාගත්තා. එහෙන ගේමක් ගහලා මේ හරි දෙන්නම් අද මම ඉත්තපන් දෙන්න. ඔය දන්නේ නැහැ මං කවුද කියලා හරියට. දෙන්නම්. අයියෝ දුර මදි වුණානේ. මුක ගැහෙන්නෙත් නෑ. මං දන්නවා කළ යුතු දේ. හරි සූදානම් වෙනවා කට්ට කයිරා ටික විලේජ් එකට යන්න. දැන් මම දෙන්නම්. දුවනවා. මටත් දැන් නම් පන බයයි යාළුවනේ. දුවා ගන්න ඉඩ නැති වුණොත් තමයි ඉතින්. පොඩක් අපි රෙඩි එකේ ඉමුනේ යාළුවනේ. ඇයි වයිද? ෆේස් ටු ෆේස් වැදෙන්නෙත් නෑ ඒක. අයියේ. වා කොහොමද මෙච්චර උස ගියේ? ඉන්නකො මමත් උස යනකල්. මට කෙලියන්නේ හිටම. ඔහේ දන්නද මං කවුද කියලා? දෙනවද මම? දන්නේ ඔහේ මං කවුද කියලා හරියට. මෙතන යාළුවනේ මේක මාව මත කරපු දේ. මෙතන තමයි මං උඩ යද්දි ගැහුවේ මට වහලෙට යන්න. හරි අපි දැන් මේ ටික දාලා බලමු. බලමු. ආනේ ඔන්න බලන්න යාළුවනේ මේක ස්වප්නයක් නෙවෙයි සැබෑවක්. එක යටට යනවා. උන්නේ නම් අපිත් යටටම යමු. මට ඉතින් පොඩ්ඩක් ඉන්න මෙන්න මෙතනට ගිහිල්ලා අපි ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගෙන මගේ පැලෑන්ට අනුව වැඩේ කළොත් අපි ගොඩ. දැන් මෙන්න මේ ගේකට පැනලා හොරෙන් ක්‍රාෆ්ටින් ටේබල් එකක් අපි ගන්න ඕනේ. මේ හැම ගෙදරකම ගාමනේ ආදෙන ඉත තියෙන්න ඕනි. මේ ගෙදර මේ නෑ. මේ හරි බුදුම. මේ ගෙවල් ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදන්නවත් මිනිස්සුන්ට 100ක් නැද දන්න. හරි අන්න අතන වෙලෙන්ඩෙක් ඉන්නවා. වෙලෙන්ඩෙක්ට අත්ත වශයෙන් නුකුවත් මෙච්චර දුරක් කට පාගෙන අප කට්ට දන්නේ මම විතරයි යාළුවනේ. දුක් කටළු පාදක හමුවේ නොසැන උදාර භූමිය වගේ මමත් එන ගේමක් ගහලා ආව යාළුවනේ. මේ ළඟ පාත ක්‍රාෆ්ටින් ටේබල් එකක් ඇති ගියක් නෑ. නැති ගෙවල් නම් ගොඩක් තියෙනවා. මේ ගෙදරවත් තිබ්බොත් හොඳයි. මේ ගෙදර ඇතිද නැතිද? මේ ගෙදරත් නැති. ඇයි යාළුවනේ මොකක් ටික් කියන සත්‍යයන් නම් බලන්න. කොක්කේ ටික් ටික් කියන සත්‍යයක් කියන්නද? අම්මට සිරි. අයියෝ අනේ අයියෝ. ඉතිවරයි. රෑ. මොකද වෙන්නේ? නැගිටපන්. කවුද ඉන්නේ? දැන් ඔය අයිස් ටයින්ගේ මොලේ අරන් එයි දන්නේ අරයා. එකයි එනවාකෝ ගෙදර. අරතින බය මු අයන් ගලම් අරන් එයිද කියන එක තමයි. ඔය දෙන්නේ අයන් ගලන්ටත්
අපි මේ අවත පරිසරයේ සිටින ලැබුවා ගොඩක් දුරට. ක්‍රාෆ්ටින් ටේබල් එකක් නැති හැටියක් මේ ගෙදරක කාට කියන්න මල්ලි මෙතන මම හදාගන්න ක්‍රාෆ්ටින් ටේබල් එකක්. අපි ගාව ටෝච් ටිකකුත් තිබ්බා. අපි ටෝච් ටිකත් බලමු පොඩ්ඩක්. හරි අපි ගාව ඉටිපන්දම් ටිකකුත් තිබ්බා. අපි දැන් ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගමු. ඉටිපන්දම් 64ක්ම තියෙනවා. අපිට ක්‍රාෆ්ටින් ටේබල් එකක් අත්‍යවශ්‍ය වෙනවා මොනකටද? එව්වා එකයි ස්ටික් ටිකකුයි තමයි අපිට දැන් වැදගත් වෙන්නේ. හරි අන්න ස්ටික් ටිකක් හදාගත්තා. මෙන්න මෙතන මේක දාගත්තා. දැන් අපි ආයුධ හදන වෙලාව අපි හදා ගන්න ඕනි. ඉතනේ දුකම තමයි. ඉතින් එහෙනම් හදාගමු අපි. මේක මෙතනට අරන් මෙතනට ගිහලා මේක මෙතනට දානවා. අත්‍යවශ්‍ය නොවන සියලුම දේ මේ වගේ වැඩක් නැති දේ සියල්ල අපි ඉවත් කරගත යුතු වෙනවා. මේකත් අපි කෝකටත් කියා කඩාගමු. ඊට කලින් මෙන්න පස් කුට්ටි ටිකයි මෙන්න මේ ටිකයි ආය අතට ආවනේ. මේ ටික මම වීසික් කරගමුකෝ. මේකත් කඩාගමු අපි ඉක්මනට. හරි එහෙනම් යාළුවනේ එන්ඩර් ඩ්‍රැගන් සූදානම්ද ඔබ? ඔබ සූදානම් නැත්නම් මම නැකත් එකයි මං ඔබ ඔසවාගෙන ඔබ එන්නකෝ මම. මෙන්න මේ හරිය තමයි මට මතක විදියට තිබ්බේ. මෙන්න එතන වලක් ඔව් මෙතන. එහෙනම් දැන් අපි මෙන්න මේ ටික හාරගමු. ටිකක් දුරට මට තව යටට නැත්නම් මෙහෙ නෙවෙයි. ඔන්න ආවා. එම වටිනා කියන ස්ථානෙට පැමිණීමට වෙත ටෝච් ටික ගන්න අත වෙතට. මට ඇහෙනවා ස්කේටන් ලාගේ ඉතාමත් මියුරු ශබ්දයක්. අපි මෙහෙම දකුණු පැත්තට ගහන් යන්. ඉතින් මේ අපි දැන් ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ ටිකට ඉතින් මේ දැන් මේ මෙතන අපි හාර ගන්න ඕනි. මේ මෙතන මේ අපි ඉටිපන්දම් ටිකක් ගහ ගන්න එක ඇඟට ගුණයි. මොකද මේ මෙතන අපි කඩා ගන්න ඕනේ. මේ හරිය මට හිතෙන්නේ ඒක තියෙනවා වගේ. ඉස්සරහින් කෙනෙක් හිටියා මම දැක්කා. අපි මේ පැත්තට කඩාන් යන්කො පොඩ බලන්න. මේ පැත්තට මට පේන්නේ පාලක් තියෙනවද කොහෙද?
ගෝල්ඩන් ටිකක් යට තමයි මම දැම්මේ. මේ කොච්චර දුර යන්න වෙයිද ගන්න. හරි යාළුවනේ, ඉතින් අදට අපි මෙතනින් මිස්ටර් දුකා එක නවත්තනවා. ඒ කියන්නේ එනවා. එහෙනම් යාළුවනේ අදට අපි යනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මේ එන්ඩ් ඩ්‍රැගන්ගේ ලෝකෙට යන වීඩියෝ එක ඊළඟට අපි හම්බ වෙන. එහෙනම් යාළුවනේ අදට අපි යනවා මේ මිස්ටර් දුකා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න, ෂෙයා කරගෙන යන්න, ලයික් කරගෙන යන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.